පොඩි සමන්ත අයියේ ඔබ මාව අඳුරනවනේ මට එන වැඩේ ලේසි මේ කාර් එක වටේ වටයක් දාලා බලපන් රිම් කප් කීයක් විතර අඩුයිද කියලා දකුණු පැත්තේ දෙකම තියෙනවා වම් පැත්තේ පිටිපස්ස එක අඩුයිනේ මම එනවා පහට කීයද පහට එන්නේ පහට උඹට පැය 7ක් තියෙනවා මම එද්දි කොහෙන් හරි ඕකේ රිම් කප් එක දාලා තියන් අයියෝ පොඩි ප්‍රශ්නයකට තියෙන ඔය රිම් කප් මොඩල් එක දැන් ලංකාවට එන්නේ නැහැ. ඕක මේ වාහනේට ඔරිජිනල් ආපු එකනේ. යකෝ! තෝ දන්නේ නැද්ද මේ පොඩි සමන්ත කියන්නේ නෑ බෑ කියන වචන දෙකේ තේරුම දන්නේ නැති එකක් කියලා? තෝ ඔය කරන ඔක්කොම වැඩ නවත්තලා මගේ වාහනේට රිම් කප් එකක් දාලා තියපන්. මං පහට එනවා. අයියට තේරෙන්නේ නැහැ අයියේ. මේ මොඩල් එක ලිමිටඩ් එඩිෂන් එකක්. යකෝ! පොඩ සිංහල තේරෙන්නේ නැද්ද? පහ වෙද්දි මගේ වාහනේ රිම් කප් එක තිබුණ නැත්තම් අර ගේට් එක ගාව හවස් වෙද්දි වෙඩිල්ලක් පත්තු වෙයි. මගේ වැඩේ කරලානේ. ඔව් අයියේ රිම් කප් එකක් දැම්මා. ඔන්න ඕකයි කියන්නේ මිනිස්සුන්ට උමනාවක් තියෙන නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ කියලා. ගිහින් එන්න. ගරාජ් හතකම බැලුවකෝ රිම් කප් එක තිබුණේ නැහැ. මූට එක සත්තමයි දෙන්න මෙන්න ඔය රිම් කප් එකක් දෙනවා. කොහෙන් හොයාගත්තද මන්ද මූවේ රිම් කප් එක? Vagabundo.